අපි අද කතා කරන්නේ ලස්සන ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න ඔබට ලේසියෙන්ම පුරුදු පුහුණු කරගන්න පුළුවන් දේවල් සහ ඔබ වැළකිය යුතු දේවල් මොනවද කියලා. ඔබ පැහැදිලි දීප්තිමත් ග්ලාස් ස්කින් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. මෙය බොහෝ දෙනා නොසලකා හරින උපදෙස් වගේම ගොඩක් දුරට ඔයාගේ ස්කින් එකේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම වෙන්නත් පුළුවන්. අපි දැන් බලමු ඒ ටිප්ස් මොනවද කියලා. ඔබේ මුහුණ සඳහා වෙනම තුවාලයක් භාවිතා කරන්න. සාමාන්‍යයෙන් අපි අපේ ශරීරය සඳහා බොඩි ටවල් එකක් යූස් කරනවා වගේම අපේ මුහුණ සඳහා ෆේස් ටවල් එකක් එහෙම නැත්නම් මුහුණ සඳහා වෙනම තුවාලයක් තබා ගැනීමෙන් හිසකෙස් හෝ ශරීරයෙන් එකතු වෙන තෙල් වගේම බැක්ටීරියා සහ නිෂ්පාදන අපද්‍රව්‍ය මාරුවීම වළක්වනවා. ඒ සඳහා මෘදු පිරිසිදු කපු තුවාලයක් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. සෑම දින 2-3කට වරක්ම ඒ සෝදන්න. අවම වශයෙන් සතියකට වරක් කොට්ට උර සෝදන්න. ඒ කියන්නේ ඔබේ හිසකෙත් සහ සමෙන් අපිරිසුදු තෙල්, දහඩිය හෝ බැක්ටීරියා එකතු වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න සතියකට වරක් ආම වශයෙන් කොට්ට උරේ සෝදන්න. ඒ සඳහා සුවඳ රහිත මෘදු ඩිටර්ජන්ට් එකක් භාවිතා කරන්න. ඊළඟට ඔබේ දෑත් ඔබේ මුහුණෙන් ඈත් කර තබන්න. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා ගොඩක් දෙනා නිතරම මුහුණ ස්පර්ශ කරනවා. ඔබේ මුහුණ නිතර ස්පර්ශ කිරීමෙන් අතේ තියෙන බැක්ටීරියා සහ තෙල් මුහුණේ පැතිරලා කුරුලෑ වැඩි වෙන්න පුළුවන්. ඔබට මුහුණ ස්පර්ශ කළ යුතු නම් මුලින්ම ඔබේ අත් සෝදලා ඉන්න. ඊළඟට ඔබේ දුරකථන තිරය දිනපතා පිරිසිදු කරන්න. සාමාන්‍යයෙන් අපි නිතරම දුරකථනය අපේ මුහුණට සමීපව තියාගන්නවා. ඒ වගේමයි දුරකථන ඇමතුමක් අතරතුර ඔබේ කම්මුලට මේ බැක්ටීරියා කෙලින්ම එකතු වෙන්න පුළුවන්. ඒ සඳහා ඇල්කොහොල් මත පදනම් වූ තිරපෙස දැමීමකින් හෝ මයික්‍රෝෆයිබර් ත්‍රෙඩ් එකකින් හරි පිස දමන්න. ඔබේ මුහුණට ඉතා ආසන්නව හිසකෙස් නිෂ්පාදන භාවිතා කිරීමෙන් වළකින්න. ඒ කියන්නේ අපි ඩ්‍රයි කරනවා, එහෙම නැත්නම් හෙයා ඔයිල් ගානවා, හෙයා ජෙල් ගානවා, හෙයා ක්‍රීම් යූස් කරනවා. ඒ වගේ වෙලාවල් වලදී ඔබේ නළල හෝ හකුරේකා වසල සිදුර අවහිර කරන්න පුළුවන්. ඒ නිසා හිසකෙස් ස්ටයිල් කිරීමෙන් පසු ඔබේ මුහුණ සෝදන්න. ඒ වගේම මෙම නිෂ්පාදන යොදන අතරතුර හිසකෙස් නිතරම පිටුපසට බැඳ තබා ගන්න. අපි දැන් බලමු සමේ දීප්තිය වැඩි කරන ජීවන රටා පුරුදු මොනවද කියලා. ඔයා හැකිතරම් උත්සාහ කරන්න පිටුපසට නිදා ගන්න. මුහුණ සහ කොට්ටය සමග ස්පර්ශයෙන් වැළකීලා මුහුණ උඩි අතර තබාගෙන නිදා ගන්න උත්සාහ කරන්න. එතකොට මේ ඝර්ෂණය සහ රැලි ඇතිවීම වළක්වනවා. ඒ වගේම තමයි පුළුවන් තරම් උත්සාහ කරන්න ප්‍රමාණවත් තරම් ජල පානය කරන්න. දිනකට ලීටර 2-3 අතර ප්‍රමාණයක් ජලය පානය කරන්න. මේ ශජලනය සමේ විෂ ද්‍රව්‍ය ඉවත් කරලා අඳුරු බව වළක්වන්න උපකාරී වෙනවා. ඒ වගේම තමයි ඔබ හොඳ නිින්දක් ලබා ගන්න. පැය 7-8ක පමණ නිින්දක් ලබා ගන්න. මොකද රාත්‍රියේදී සම අලුත් වැඩියා කරනවා. දුර්වල නිින්ද අඳුරු, ඉදිමුණු සහ අසමාන සමක් පෙන්වනවා. ඒ වගේම තමයි සීනි සහ කිරි නිෂ්පාදන අඩු කරන්න. මොකද මේ සීනි සහ කිරි නිෂ්පාදන නිසා ඔබේ මුහුණ නැත්නම් ඔබේ සම කුරුලෑ වලට ගොදුරු වෙන්න ඉඩකඩ තියෙන අවස්ථාව බොහොම බහුලයි. ඊළඟට අපි බලමු නිෂ්පාදන සහ දෛනික සනීප ආරක්ෂණ උපදෙස් මොනවද කියලා. සතිපතා ඔයාගේ මේකප් බ්‍රෂ් ක්ලීන් කරන්න. මොකද අපිරිසුදු බ්‍රෂ් වලින් බැක්ටීරියා ඇති කරලා මේ මුහුණේ සිදුරු අවහිර වීම හෝ ආසාදන ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ගන්න නිෂ්පාදන පියන්නේ කියන්නේ ඔයාගේ ක්‍රීම් එක හරි සීරම් එක හරි පියන නිතරම වසා තබන්න. විශේෂයෙන්ම ඔයා විටමින් C වගේ සීරම් යූස් කරනවා නම් එයා ඒක අනිවාර්යයෙන්ම වහලා තියන්න. මේකෙන් ඔක්සිහරණය වළක්වන්න පුළුවන්. ඒ වගේම තමයි නිතරම අයල් මැරුණු ජලය භාවිතා කරන්න. උණු වතුර සමේ ස්වාභාවික තෙල් ඉවත් කරලා පියරි බව හෝ දැවිල්ල තවත් උග්‍ර කරනවා. ඒ වගේම ෆේස් මාස්ක් යූස් කරනවා. ඒ කියන්නේ රෝග වලින් වැළකෙන ෆේස් මාස්ක් යූස් කරනවා නම් ඒක නිතරම පිරිසිදුව තබා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මේ හැමදේම නැතත් අපි දන්නවා අපි ගොඩක් ස්ට්‍රෙස් එකේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි උත්සාහ කරමු, උපරිම උත්සාහ කරමු මේ ස්ට්‍රෙස් එක කළමනාකරණය කරගන්න. ස්ට්‍රෙස් එක නිසා තෙල් ගතිය සහ හෝමෝන ඇති කරලා කුරුලෑ ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ සමාරක්ෂණ ක්‍රියාවලියේ වැදගත්ම පියවරක් වෙන්නේ හිරු එළියෙන් ආවරණය වීම. ඒ සඳහා ඔයා මේ කැලල් වළක්වා ගැනීම සහ නොමීරු වයසට යෑමෙන් අඳුරු ලපවලින් ආරක්ෂා වෙන්න නම් හිරු ආවරණය ඉතාමත් වැදගත්. ඒ නිසා ඔබ දිනපතා හිරු ආවරණය භාවිතා කරන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඔයාගේ සමට ගැලපෙන කොරියන් ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න සුදුසු ස්කින් කෙයාර් රූටින් එකක් එක්ක මම එනවා. එතකන් ඔයාලට සුබ දවසක්. අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරලා තියාගන්න.